දෙවන් වහන්සේට ප්‍රශංසා වේවා. මිනිස් දිව්‍ය කේතරම් විශ්ව ජනක මවා ඇද්ද අපි ස්තුති කළ යුතුයි අපේ මැවුම් කරවන්නට. මිනිස් ජීවිතයේ ඇති විස්මිත බව හා අපව නිර්මාණය කළ මැවුම් කරවන්නට අප දක්වන කෘතඥතාවය පිළිබඳව බයිබලයේ ඉතා අලංකාර ලෙස සඳහන් වෙනවා. අපව මවා ඇති විස්මිත ආකාරය නම් ගීතාවලි 39:14 ප්‍රකාශ කරනවා. මා භයානක ලෙසද විස්මිත ලෙසද මවුන් ලැබී බැවින් මම ඔබට ස්තුති කරමි. ඔබගේ ක්‍රියා විස්මිතය ඒ බව මාගේ ආත්මය හොඳින් දනි. සිතුවිල්ල නම් අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය, සිතීමේ හැකියාව සහ හැඟීම් මේ සෑම දෙයක්ම අහම්බයක් නොවේ. දෙවන් වහන්සේ අප ඉතා සැලකිල්ලෙන් සහ ආදරයෙන් නිර්මාණය කර තිබෙනවා. අප දෙස බලන සමයටම මැවුම්කරුගේ ශ්‍රේෂ්ඨත්වය අපට පෙනෙන්නට තිබෙනවා. දෙවන් වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ අපව මවා තිබෙනවා කියලා උත්පත්ති 28 මෙසේ ප්‍රකාශ කරනවා. දෙවන් වහන්සේ තමන් වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යව මැවුසේක, ස්ත්‍රියක සහ පුරුෂයෙකුට ඔවුන් මැවුසේක. විශ්වයේ අන් සියලු මැවිලි වලට වඩා මිනිසා සුවිශේෂ වන්නේ අප උන්වහන්සේගේම ස්වරූපයෙන් මවා ඇති බැවිනි. අපට ආදරය කිරීමට, සිතීමට සහ නිර්මාණශීලී වීමට හැකියාව ඇත්තේ ඒ නිසයි. මේ උතුම් උරුමය ගැන අප නිතරම ස්තුතිවන්ත විය යුතුයි. ජීවන හුස්ම ගැන කල්පනා කරන අවස්ථාවේදී උත්පත්ති 2:7 කියනවා ලෝකයේ දෙව් යෙහෝවා වහන්සේ භූමිය පස් වලින් මිනිසයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට උන්වහන්සේගේ ජීවන හුස්ම හෙළුසේක. එවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. අප ගන්නා සෑම හුස්මක්ම මෙවුම් කරුවාණන්ගේ ලැබෙන තෑග්ගක්. ජීවිතය කියන්නේ උන්වහන්සේ අපට දුන් දිව්‍යමය දායාදයක්. අප ජීවත් වෙන සෑම තප්පරයක් පාසාම උන්වහන්සේගේ රැකවරණය අප සමග පවතිනවා. උන්වහන්සේගේ සැලසුම මෙසේ ප්‍රකාශ කරනවා. යෙරමියා 1:5 මම නුඹව මව කුසේ මවන්නට ප්‍රථමයෙන් නුඹ හැඳිනගත්තෙමි. නුඹ උපදින්නට පෙර මම නුඹ වෙන් කරගත්තෙමි. අප වෙලවට බිහිමිටත් පෙර සිටම දෙවන් වහන්සේ අපව දැන සිටි අතර අපගේ ජීවිත ගැන උන්වහන්සේට උතුම් සැලසුමක් තිබුණා. අප කිසිවෙකු මෙලොවට තනිවෙහි හෝ අරමුණක් නොමැතිව පැමිණි අය නොවේ. නිරන්තරව අපි කෘතඥතාවය ලබා දෙන්න ඕන. පළවෙනි තෙසලෝනික 5:18 මේ ආකාරයෙන් ප්‍රකාශ කරන සියලු තත්ත්වයන්හිදී ස්තුති ප්‍රශංසා කරන මන්ද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඔබ කෙරේ දෙවන් වහන්සේගේ කැමැත්තයි. මිනිස් දිවියේ ඇති සුන්දරත්වය මෙන්ම අපට ලැබී ඇති ජීවිතය වෙනුවෙන් සෑම විටම දෙවන් වහන්සේට ස්තුති කිරීම අපගේ යුතුයමයි. ප්‍රීතිමත් මෙන්න අභියෝගාත්මක අවස්ථාවලදී පවා උන්වහන්සේගේ බැවිල්ලක් ලෙස ජීවත් වීමට ලැබීම වාග්යක්. මිනිස් දිවිය සැබවින්ම අසිරිමත් කලාකෘතියක්. මේ අටිනා ජීවිතය අර්ථවත් ලෙස ගත කිරීමට අප උන්වහන්සේට සැමදා ගෞරව දීමටත් මේ සිතුවිලි ඔබට ආශිර්වාදයක්ම වේවා. යේසුස් සමිදානෝ නැවත ඉක්මනින් වඩිනසේක. ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි.